කොහොමද ඔයාලා හැමෝම අම්මා ඩයරි මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. බබා නිදි අතරේ තමයි මම මේ වීඩියෝ එක ගේන්න ඔයාලට පොඩ්ඩක් ෆ්‍රී වුණා. ඒ අතරේ තමයි මට හිතුනේ මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මම දැන් දවස් දෙක තුනකම ඉඳන් try කරනවා. ඔන්න දැන් chance එකක් ලැබුණා. බබා නිදි අතරේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. මම මගේ බබාව ඩිලිවර් කරන්න මම තෝරගත්තේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක්. ගවර්න්මන්ට් හොස්පිටල් එක තමයි කාසල් හොස්පිටල් එක. කාසල් හොස්පිටල් එකේදී මට ඔයාලට හොස්පිටල් එකට අවශ්‍ය බෑග් එක ලෑස්ති කරගන්නකොට ගන්න වීඩියෝ එකක් ගන්න හිටියේ. හැබැයි මට ඒක ගන්න බැරි වුණා. මම ඔයාලට කියන්නම් ඒ කාසල් හොස්පිටල් එක මේ වෙනකොටත් සිලෙක්ට් කරගන්න ඉන්න අම්මලට වැදගත් වෙයි කියලා මට හිතුණා. මේ මම ජූලි මාසේ තමයි මගේ බබාව හම්බුනේ. ඉතින් ජූලි වෙනකොට තිබ්බ කියන්නේ මාසෙයිනේ වෙනකොට තිබ්බ ලිස්ට් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ ලිස්ට් එකෙන් මට අවශ්‍ය වුණ දේවල් මොනවද සහ නොවුන දේවල් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මේක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. මේ ළඟදී බබාව හම්බ වෙන්න ඉන්න අම්මලට කාසල් හොස්පිටල් එක සිලෙක්ට් කරගෙන ඉන්න අම්මලට මේකෙන් යම්කිසි මොකක් හරි දෙයක් වැදගත් වෙයි කියලා හිතෙනවා මට මේ වීඩියෝ එකෙන්. හරි මම මුලින්ම කියන්නම් ඒකෙදී හොස්පිටල් එකට අවශ්‍යයි කියලා දුන්න ලිස්ට් එක තමයි මෙන්න මේක. මේක උනුනේ අම්මලට තමයි මේ ලිස්ට් එක යන්නේ. බෙඩ් ජැකට් 4ක්, චීත 4ක්, එතකොට දත් බෙහෙත්, දත් බුරුසු, සබන් කැටයක්, පිඟානක් වගේම කෝප්පයක් ඕනේ, හැන්දක්. ඊට අමතරව ඉන්ට බඳින රෙදි පටි 4ක් ඕන වෙලා තිබ්බා. shopping bag සාමාන්‍ය ප්‍රමාණය shopping කවර ඔයාලා රෙඩි කරගන්න. ඊට අමතරව රබර් සෙරෙප්පු 2ක්, මවගේ උපැන්න සහතිකේ. හැබැයි මෙතනදී මට නම් අවශ්‍ය වුණේ නෑ මවගේ උපැන්න සහතිකේ. තව මවගේ ජාතික හැඳුනුම්පත අහලා තියෙනවා. ජාතික හැඳුනුම්පතත් අවශ්‍ය වුණේ නෑ. හැබැයි නෑ අවශ්‍ය වුණා ඒක. අවශ්‍ය වුණා ඒක ඇතුළට යනකොට ඇඩ්මිට් කරගන්නකොට ඒක බලනවා. ඒක ඕනේ. ඊට අමතරව කොණ්ඩෙට බඳින පටියක්, ගොඩා උණු වතුර බෝතලයක් වගේම වතුර බෝතල් අවශ්‍ය වෙනවා. මේ මං කිව්ව සෙට් එකෙන් මගේ උපැන්න සහතිකය අවශ්‍ය වුණේ නැහැ. ඊට අමතරව අපේ බබාගේ බෑග් එක රෙඩි කරගන්නකොට බබාලට අවශ්‍යයි කියලා දාලා තිබ්බා කුඩා බේබි ෂර්ට් 8ක්, නැප්කින් 12ක්, දරුවා ඇතීමට 36 කපුරෙදි 3ක් ඕනේ, රබර් ෂීට් එකක්, එතකොට බබාලට සබන් කැට, රෙදි හෝදන සබන් කැට, රෙදි හෝදන සබන් කැට නම් අවශ්‍ය වුණේ නැහැ එතන. අම්මලට අවශ්‍යයි නම් ගෙනියන්න පුළුවන්. මට අවශ්‍යතාවයක් එහෙම වුණේ නැහැ. එතකොට තුවා, බබා පියදාන්න තුවායක්, බබාට පනාවක්, තව මේකේ තියෙනවා ලදරු මදුරු දැල් කියලා. නමුත් ඒ මදුරු දැලක් අවශ්‍ය වුණේ නැහැ. මොකද හොස්පිටල් එකේ අපි දැන් අපේ වෝඩ් එකට ගෙනාව ගමන්ම බබාව තියන්න වෙනම කොට් එකක් තියෙනවා. ඒ කොට් එකේ වෙනම net එකක් වගේ දාලා තියෙන නිසා මදුරු දැල අවශ්‍ය වෙන්නේ නැහැ. ලදරු තොප්පි, ලදරු මේස් ජෝඩු අවශ්‍ය වෙනවා. මේවා තමයි හොස්පිටල් බෑග් එකට අවශ්‍ය. ඒවා ටික තමයි මම කතා කරේ. ඊට අමතරව අපි ලේබර් රූම් යන්න දැන් හිතන්නකෝ අම්මා කෙනෙක් ලේබර් රූම් යන්න කලින් ලෑස්ති කරගන්න ඕන තියෙනවා බෑග් එක. ඒ බෑග් එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේවා. අම්මට ඕනේ පාට චීත 3ක් ඕන වෙනවා. හරිද? මට මෙතන එක්ස්පීරියන්ස් එක කොහොමද හම්බුනේ කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. ඊට අමතරව පාට බෙඩ් ජැකට් වෙනම 2ක් විතර ඕන වෙයි. පෑඩ් පැකට් 2ක්, හිනට බඳින පෑටි 2ක්, ඉටි බෑග් 2ක් ඕනේ, shopping bag 2ක් ඕනේ, වතුර බෝතලයක්, කෝප්පයක් වගේම පනාවක් ඕන වෙනවා කියලා තමයි තිබ්බේ. හැබැයි ඇතුළට යනකොට නම් ඔය
පනාවල් ඒවා නම් අවශ්‍ය වුණේ නැහැ. ඒවා මට අවශ්‍ය වුණේ නැහැ පනාව, කෝප්පේ, වතුර බෝතලේ තිබ්බා. අරවා නම් අවශ්‍ය වුණේ නැහැ මම දැන් මේ කිව්ව දෙක තුන. බබාට බේබි ගවුම් එකක්, නැප්කින් දෙකක්, තොප්පියක්, මේසත් සහ කකුල් වලට ෆැනල් රෙදි එකක්, පිකිනි කටුව ඕන වෙනවා. ඒ ටික නම් අවශ්‍ය වුණා. ඒක වෙනම බෑග් එකකට, හොස්පිටල් බෑග් එක වෙනම හදලා ලේබර් රූම් යන බෑග් එක වෙනම හදාගන්න. සාමාන්‍යයෙන් තියෙනවා 700 ගාණක්. මම ගත්ත බෑග් එක නිල් පාටිනුත් තියෙනවා, රෝස පාටිනුත් තියෙනවා. ඉතින් මට දුවෙක් හම්බ වෙන හිටියෙන්ද රෝස පාටින් තමයි බෑග් එක ගත්තේ. ඒකේ තියෙනවා අම්මට වගේම බබාටත් වෙනම මේ බෑග් එක වෙන් කරලා බඩු ටික දාගන්න. ඊට අමතරව කියන්න ඕනේ වස්ති බෝතලේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක මේ ලිස්ට් එකේ තිබ්බේ නෑනේ. මේ වස්ති බෝතලයක් ඕනේ අනිවාර්යයෙන්ම. වස්ති කරලා තමයි ලේබර් රූම් යවන්නේ. ඉතින් මට මේ ටික තමයි අවශ්‍ය වුණේ. කාසල් එකේ මම මේ කියන්නේ මගේ බබා හම්බුනේ ජූලි මාසේ. ඉතින් ඒ වෙනකොට අවශ්‍ය වුණ ඒවා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා අම්මලාට මේ වීඩියෝ එක. තවත් මම මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ එක්ස්පීරියන්ස් එක, බර්ත් එක්ස්පීරියන්ස් එක, කොහොමද බබාව ඩෙලිවර් කරනකොට මට ලැබුණු එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මම ළඟදී ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්.